වන ජීවන රේස් එකේ තරඟකරු වෙනවා. පැයෙන් පැය දවසින් දවස ගෙවිලා ගියාම මේ හැමදේම ලස්සන හීනයක් කියලා හිතන තරමටම අපි ජීවත් වෙන මේ සමාජයෙන් ගොඩ එන්න පුළුවන් කියන විශ්වාසය සැබෑවක් වුවොත් මේ ලෝකයේ සිටින වාසනාවන්තම හා පින්වන්තම ජාතිය අපේ ජාතිය වනවාට කිසිදු සැකයක් නැත. ඇත්ත. අපේ ගම ගොඩනගන්න පුළුවන් වෙන්නේ සමාජ ජීවත් වෙන සියලුම දෙනාම තමාගේ දෙපා මතින් නැගී සිටින පිටකොන්ද ශක්තිමත් පිරිසක් වුවොතින් පමණයි. ඒ වගේම සමාජය වෙනස් වීමට බලපෑම් ප්‍රධාන කාරණයක් ලෙස මාධ්‍ය හඳුන්වන්න පුළුවන්. භීෂණ කාලයේ මරුන්ගේ අපේම සහෝදර තමන්ගේ සහෝදර සිසු සිසුවියන්ගේ මිනිවල්වල වල දැනුණු ගස්කොළන් යට පෙම්බස් දඩන කොළඹ විශ්වවිද්‍යාල ප්‍රජාව අපේ සදාචාරයට නව අර්ථයක් එක් කරාවිද? මාධ්‍යෝන්ගේ සදාචාරය අප වෙනුවෙන් කේවා කරාවිද? මරණය තෘප්තිමත් වන්නේ මියගිය පුද්ගලයාට මිස මරණය බලාපොරොත්තු වෙන ජීවත් වෙන පුද්ගලයාට නොවේ. එසේ විචාරය හා විවේචනය කෙසේ සිදුවත් අපි සියලුම දෙනාට අවශ්‍ය කරන්නේ අපේ ගම, අපේ සදාචාරය, අපේ සංස්කෘතිය, අපේම කියන අයිතිය. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබ සැමගෙන් ඉල්ලන්න කැමතියි ඔද්දල් වූ සමාජයේ ඔහේ පාවී යාමට ඉඩ නොදී බුද්ධිමත් පරම්පරාව ගවේෂකයන් ලෙස දෙපා මතින් නැගී සිටින නව පරම්පරාවක ජීවය ගොඩනැගීමට පෙළ ගැසෙනවා.